අයියයි දන්සලන්න යන්නේ දන්සලන්න තියෙන තියෙන මහා බිරියානි දන්සල අද නෙවෙයි අනිත් පාර මේ පාර බීම දන්සල ඔව් මොන බීම සරුවද්ද අබ මොනවාද බීම දන්සලක් බීම ඔයත් අපේ ගල් ගා ඉරල් ගාව කවද්ද හෙට හවස එත හවස කීයට මට වෙලාවට නැහැ වෙලාව කියන්න හෙට එන්නව වෙලාව කියන්න එතකොට දැන් කොහෙද දැන් අපි යනවා සල්ලි උතුමන ඒක කරාද යන ගම ඉතින් දැන් මේ කොහෙන්වත් හම්බුන්නේ නැහැ නේ තාම හම්බෙන්න ගියේ නැහැ දැන් යන ගම දැන් යන ගම අපි යන ගමන් කිව්වනේ යන ගමන් කිව්වනේ දාන නමර ටෙක්නික් කියන්නම් තියෙනවා ටෙක්නික් තමයි අපිට ඕනේ ටෙක්නික් දෙන්නම් කෝ දෙන්න මට පෑන කෝ දෙන්න මේ ආධාර පොත කවුරු දුන්නේ නැහැ ෂුවර් නේ දුන්නේ නැහැ කමන්නේ හඳුරුනා එහෙම ඉන්නවද අඳුරණයි ඒව පස්සේ බලමු විමල 1000යි කමල් 1000ක් දුන්නා නිමල් 2000ක් දුන්නා සුනිමල් 3000ක් දුන්නා දැන් බලන්නකෝ අයියේ හම්බෙන්නේ නැද්ද කියලා ආධාර ඕක දුන්න ගමන් පොත වෙන්නන්න අයියෝ යන්නේ නම් අපිත් එක්ක අපි යන්නේ දැන් අපි එන අයියා අපි මුලින්ම කොහෙද යන්නේ අපේ එනකොට කොහෙද යන්නේ වන්දම අපේ පාරෙක තියනවද අයියා පාරවල් නෙමෙයි යන්නේ නම මේ ලෝකලංග සුපිරියට සබේ සල්ලි නම් තියෙනවා කවුද මේ මාළු දාගෙන ඉන්න එක අර මේ ගෝල්ඩ් දාගෙන ඉන්න හොඳේ ගෝල්ඩ් හොඳේ ෂුවර් නෑ පොඩ්ඩේ ඉන්නේ අනිවාර්යයි අපි බලමු මේ සුපිරි මාරෙන් ඕක නම් දෙනවා ඈ උගේ පොඩි හිනාවුත් තියෙනවා හොඳේ ඔව්නේ ලයින් නා හරිය අපි අයියා පොඩ්ඩක් කඩාගමු කොහම හරි ඈ පොඩි සහයෝගයක් ඉල්ලන්න තමයි අපි මොනවද දාගන්නද මේ රත්තරන් ආධාරයක් මේ බලන්න අයියා පින්වන්ත මූණ දිලිසෙනවා හරි රත්තරනුත් දිලිසෙනවා අනිවාර්යෙන් නේ බං ඒ වර්ණන ඇති මොකද්ද කාරණා අපි අන්තරක් දෙනවා හරිද අපිට ඒක පොඩි ආධාරයක් ආධාරයක් මොකක්ද මේ දාන්න කොහෙද පාරේ හරි නෝ බලන්න එන හරි එනක තියාගන්නකො මීට වැඩිය හොඳයි නම ලියා ගන්නද අපි ලොකු ආධාර මේ දෙනකොට නම ලියන්නේ හරි යන්කෝ හරි අමරු පැත්තක් තමයි හදලා වයින් වගේ නේද දැක්කත් ඒකම දෙන්නගේ ඇසක් විශ්ව බං බලන්න මේ වැස්ස නෙමෙයි අතන නම් ගෙදරක් තියෙනවා පොසක් වගේ මොකද කියන්නේ කලින් කලින් එකත් අම්මෝ ඉවරයි කලින් ගෙදරක් දුන්නා එන පොසක් ගන්න දුන්නා කලින් හම්බෙච්ච එක අකුරු අරදින මුගෙත් මා බම්බෝරිය විතරයි බං අකුරු ඔයගොල්ලන්ගේ හරි බලන්නකො පොඩ්ඩක් ඔව් බලමු බලමු ඉතින් එකත් ඒ වගේ ගෙදර කවුද බල්ලි කනද බල්ල බැඳලා නැහැ නේද බල්ල බැලලා නෑ දුව බැඳලා මම දෙන්නෙකුත් ඉන්නවා නේ මාමගේ ළම සුද්දා ඉන්න නෑ නෑ ඕනේ නෑ සුද්ධ ඕනේ නෑ ඕනේ අපිට මේ සල්ලි ආධාරයක් කරන්න නෝනා මේ කවුද ඇවිල්ලා සල්ලි නෝනා අපිට ආධාරයක් කරන්නකෝ මොකද්ද ආදාරේ දන්සලා කවුද අපි මේ පාර දන්සලා දෙනවා හරිද දීම දන්සලා දෙන්නේ ඒකට පොඩි ආධාරයක් ඕන මොකද මේ ගිය පාරක් දන්සල දුන්නා කට්ටිය මේ දන්සල දෙන්න ගිහිල්ලා ගොඩාක් ප්‍රශ්න වල එහෙම කරනවද බං මිනිස්සු මේ පාර වෙනයි මේ පාර වෙනයි ඒගොල්ලෝ අපි එහෙම නෑ කවදාවත් අපි එහෙම ඔයගොල්ලෝ ටොපි එහෙම ගෑවද නෑනේ නෑ ටොපි නෑ නෑ බුලත් ඉත නෑ හරි නෑනේ නෑ ඒක වටේරිය කොකට ඇවිල්ලා කීයක් දෙන්නවද අපි එහෙම කරන ළමයි වෙන්නේ නෙමෙයි අර අතන හන්දියේ ගෙදරින් දුන්නා 1000 හරිද ඊට පස්සේ මෙතන යහපැත්ත ගෙදරින් දුන්නා 2000 එහා ගෙදරින් ටවුන් එකේ මම ඉස්සර ඒ දවස්වල මම ලක්ෂ 2-3 දෙනවා ලක්ෂ 2-3 දෙනවා ඉනාද ලක්ෂයක්වත් දෙන්නකෝ One eternity later.
ඒ කියන්නේ මම මේ දවස්වල දෙන්නේ බද්දාන්සල දෙපීන දවස්වල නම් වැඩි දෙන්නේ නැහැ. හරි කමන්නේ දැන් දෙන්නකො 50ක් විතර දෙන්නේ. මේ පම්පෝරි වැඩි මේ දෙන්නකො සරදී එන්නේ. කියලා කිව්වා අපි. පින්වන්ත බුණන්නේ තියෙන එකයි මේ කමල් දීලා තියෙනවා 1000 ඔව්. නිමල් දීලා තියෙනවා 2000 සිල්වා දීලා තියෙනවා 3000 ඒ අතර වගේ එක්කෙනෙක් තව එක්කෙනෙක් දුන්නා 4000 දැන් එහා පැත්තේ ගෙදර එක්කෙනා 10000ක් දුන්නා 10000ක් නේ ඔව් 10000 නෑ එපා අපිට සල්ලි ඕනේ හරි දැන් දෙන්නකො සල්ලි. ඉන්නකට අපි තව යන්න බෑ මේ හැබැයි මේ එහා පැත්තේ ගෙදරට මේ නෝන්ඩි එන්න එපා සෙකන්ඩ් වෙන්න එපා සෙකන්ඩ් වෙන්නේ නැති වෙන්නේ ඔව් දා දුන්න හැට තියෙන පාර මේ 25 ලියක. 25 අල්ලි 25 ලියක. හරිනේ. හරි කමන්න අපි අතරේ හරි ගණන් කරගන්න. දායි ඈ සියයි 1100යි. 200යි 300යි 400යි 500යි. ඒ මූ 25000යි අපිට කිව්වේ 1500ක් දීලා. උට වැරදි නේද? උට වැඩ දෙනවා අපිට වැඩ කරනවා ආයි ගණන් කර ආයි 100යි 200යි 300යි 400යි 500යි. බලපං. බොරුවනේ ඔබ අපිව ගෙනාවොත් ගේන්නේ ඔය වගේ එකට තමයි ඉතින් මමද සල්ලි හරි දැන් ඒවට නෑ හරි එට මේ දන්සලට එන්න ඔයගොල්ලෝ කොයිද අන්දින හරි පහටයි ගියරයි කැන්තිලාට එච්චරයි ඕනේ. මේ යන්ත්‍ය දුන්නා 2000. යන්තය 2000යි හරි. හරි ඊට පස්සේ ආන්ති දුන්න 3000. කාන්ති දුපාරට හරි 3000යි ඊට පස්සේ අරාරු ඉන්නේ. අරාරු පොඩි ගොල්ලා කියලා මොනවා හරි. මාත්‍රා මාරේ ඔව්. දුන්නා 20ක්. හරි. ඊට පස්සේ 25000ක් කියලා 1500 දීපුවා. කම්බෝඩි කෙද්දවන්න දුන්නා. හරි හරි. ඒත් තියෙනවා. මට සිරි 6520ක් තියෙනවා ගේමක් නම් ගාතයි හරිද දෝනිට gift එකක් කරන් දුන්න 6500 gift එකක් කරන් දුන්න උඹට 20ක් දුන්නා මේ එහෙම කරන්න බෑ. ඒව නෑ දෝනි 1500 දීපා. දෝනි එක යාළුවෝ දෙක දෝනි එක 1500 දීපා. මම යනවා දුන්නේ. මට 1500 දීපා. ඇත්ත මං කියලා කියනවා. හරි හරි 1500 දීපා. 1500 දෙන්නම්කෝ ආයි දැන් ගන්න දෙයක් තමයි මාත් කල්පනා කරේ ඔබ ගණි අර දෝනි ටෙඩි කරින් එන ආසාවෙන් ඉන්නේ දෝනි ටෙඩි. දැන් හොල්ල කවුද මේ? කවුද මේ? අපේ දාන්න තියෙන ඉන්නේ. කොතනද? සන්නිත් නෑ මේවා. මේ ඉන්නේ. මේ පොඩි බා. අබ්බා. ප්‍රදාහක් නැද්ද වාගන්න? යතේ සතේ නැහැ ඔයි. දෝනිගේ උපන්දිනේ ඔයි. ඒකද? හෙට හවස ගිහින් දෙන්න ඕන. මොනවාද? ඒකි මට කාර්යයක් දෙන්න ඇත්තිය උපන්දිනේට. රටේ රුපියල් දෙල්ලම් කාර්යද? කුවාරය. ඒ වැඩක් නැහැ මට උකලා හදියන්කෝ. අපේ නැහැ ආද? ඉතින් තාත්තා හරි ඉඳලා දීපන්කෝ. අතයන් නැහැ. පොඩි අඩක් තියෙනව කරමු. කරමු. ආහට වැඩිය හම්බෙන්නේ. හැබැයි මේ කුඩු නම් විකුණන්න බෑ. ඒක නෙමෙයි. මේකා වෙසක් එකක් තියෙනවා. ඔව්. දාන්සරක් දෙන්න පෑන් කරමු. ඔව්. දාන්සරේ සල්ලි එකතු කරලා දාන්සර නොදියු. කවුති දේවන් අපිට. උකින් ගන්න නැහැ සල්ලි හම්බෙනවා නේ පොඩ. මම හැමදාම ඉල්ල ගහම් පාසලුත් හරියන්නේ නැහැ බං. නෑ කරමු. හරි එන කමන්නේ කරුමුකෝ. අවුලක් නැහැ නේ. හරි. කොට නෑ කිව්වද? ඒ මාරියක් නැහැ මටත් තියෙනවා. හරි කමන්නේ. දෝනි වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ මම. මාත් බෙදෝනියෙන් තමයි මේ කරන්නේ මොකටද කියලා. ඔබේ දෝනි නෙමෙයිනේ මගේ දෝනිනේ. හරි. හරි. අරන් ගන්න. යම. සිරි. මේ ගුටි අන්නත් හිටන්නේ මේ
ගෙදරක් ඉන්න වෙන්නේ නැහැ ෂේප් එකේ මාරු වෙලා යමන්. දැන් කොහෙ යන්නද? හරි යමන් බං. මෙතන හිටියොත් ගුටි ගන්න වෙන්නේ. එහෙම. දැන් ගාව පාන්දුරිය. අවුලන්න. පොඩි වයින් ඉස්සරහ. හරි.